රුක්මන් අසිත කියන්නේ අප රටේ හිටපු දක්ෂ ගායන ශිල්පියෙක්. සිරස සුපර්ස්ටාර් සීසන් 2 හරහා ගායන කරලියට පැමිණි රුක්මන් අසිත උදේ හවා දකිනවා යන ගීතය හරහා ප්‍රේක්ෂක හදවත් හැඳ බැඳ ගැනීමට සමත් වූ ගායකයෙක්. කලක් රෝගාතුරව සිටි රුක්මන් අසිත මාස කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝගාතුරව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර හදිසියේ රෝගය උත්සන්න වීම නිසාවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගියදා මිය ගොස් තිබුණා. ඉතින් රුක්මන් අසිත මිය යන විට 48 හැවිරිදි දිවියේ පසු වුණා. කෙසේ වෙතත් රුක්මන් අසිතගේ බිරිඳ ප්‍රකාශ කරේ මෙවන් අදහසක්. ඇත්තටම රුක්මන් අසිත කියන්නේ අපිට හිතා හොඳ සහයෝගයක් දුන් ස්වාමියෙක්. ඒ වගේම අපේ පුතාටත් හොඳ තාත්තා කෙනෙක්. අපි ඉතාමත් සතුටින් සිටියා. ඇත්තටම අපේ සතුට හොරු අරගෙන ගියා වගේ කියලා හිතෙනවා. ඔහු නැතිව අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා අපිට දරා ගන්නත් අමාරුයි. ඇත්තටම ඔහු අසනීප තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහුව බලන්න ආපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී. ඔහු ගොඩක් අයට උදව් කළා. ඒ වගේම සහෝදර ගායකින් සමග ඉතාමත් සුහදව තමයි කටයුතු කරේ. ඇත්තටම ඔහු තමයි මට හිටපු හයිය. මගේ අතපය නැති වුණා වගේ කියලා මට දැනෙනවා. ඇත්තටම පුදුම කනගාටුවක් තිබෙන්නේ. අපි හිතුවෙම එයාව බේරගන්න පුළුවන් වෙයි කියලා හොඳට කතා බහ කරලා හිටියා. හැබැයි ඕනෑම දෙයකට මුහුණ දීමට ඔහුට ශක්තිය තිබුණා. අවසන් මොහොතේදීත් ඔහු ඉතා සුහදව අපිත් එක්ක කතා කරා. කිසිම දෙයක් ගැන හිතන්න එපා කියලාත් කිව්වා. යනුවෙන් සංවේදී අදහසක් පළ කර තිබෙනවා. ඉතින් කලාකරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා යනුවෙන් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.